කර්චොෆ්ගේ ධාරා නියමයෙන් කියන්නේ ඔයාලට සංදියක් වෙත ගමන් කරන ධාරාවන්ගේ බීජ ඓක්‍ය ශුන්‍ය වේ කියලා තමයි නිකන් කර්චොෆ්ගේ ධාරා නියමයෙන් කියන්නේ. හරිද? ඒක සරලවම ගත්තොත් කියන්නේ මෙන්න මේවයි කතාව. සංදියක් වෙත ගමන් කරන ධාරාවන්ගේ බීජ ඓක්‍ය සංදියෙන් පිටතට ගමන් කරන ධාරාවන්ගේ බීජ ඓක්‍යයට සමාන වේ කියලා. ඒ කියන්නේ සංදියක් වෙතට ධාරාවක් ගමන් කරනවා නම් ඒ සංදිය බෙදලා තියෙනවා නම් සංදිය කියන්නේ අනිවාර්යෙන් බෙදලා තියෙනවානේ. සංදිය බෙදලා තියෙනවා නම් අර ධාරාව යන ධාරාව සංදියෙන් දෙපැත්තට බෙදලා තමයි යන්නේ. එතකොට සංදිය තුලට ගමන් කරන ධාරාව සංදියෙන් දෙපැත්තට යන ධාරාවන්ගේ එකතුවට සමාන වෙනවා. හරි. මෙන්න මේ විදිහට ගත්තොත් සංදියක් වෙතට යන්නේ කොයි ධාරාවද? මේ ගමු I කියන ධාරාව මෙන්න මේ සංදිය වෙතට යනවා. සංදියෙන් පිටතට ගමන් කරනවා. ඒ දෙන්නව අපි I1 I2 කියලා හදාගමු. හරි. එතකොට සංදිය වෙතට ගමන් කරන ධාරාව සංදියෙන් පිටතට ගමන් කරන ධාරාවන්ගේ එකතුවට සමානයි. සංදිය වෙතට ගමන් කරන ධාරාවන්ගේ එකතුව සංදියෙන් පිටතට ගමන් කරන ධාරාවන්ගේ එකතුවට සමානයි. හරි. එහෙනම් අපිට මේන්න මේ කර්චොෆ් නියමයට අපිට සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන් නේද? I සමානයි සංදිය වෙත ගමන් කරන ධාරාවනේ. කාටද සමාන වෙන්නේ? සංදියෙන් පිටතට ගමන් කරන ධාරාවන්ගේ එකතුවට. සංදියෙන් පිටතට ගමන් කරන්නේ I1 I2. එහෙනම් මෙයා සමාන වෙනවා I1 ධන I2 කියන එක්කෙනාට. හරි. එතකොට කර්චොෆ්ගේ ධාරා නියමයට අදාළව අපිට සූත්‍රයක් ගොඩනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කියන්නේ සංදිය වෙත ගමන් කරන ධාරාව සංදියෙන් පිටතට ගමන් කරන ධාරාවන්ගේ එකතුවට සමානයි. සරලවම කිව්වොත් ඔය කතාව. හරිනේ? තේරෙනවානේ? හරි. මේ එතකොට මේකින් අපි හිතමු සංදියෙන් පිටතට ඇම්පියර් 5ක ධාරාවකුයි මේ පැත්තේ ඇම්පියර් 3ක ධාරාවකුයි යනවා කියලා. එහෙනම් I හොයන්නේ කොහොමද? I වලට අපිට හොයන්න පුළුවන් I සමානයි I1 ධන I2. I1 කියන්නේ කීයද? 5 ඇම්පියර්. I2 කියන්නේ 3 ඇම්පියර්. එතකොට 5යි 3යි කීයද? 8යි. එතකොට ධාරාව වෙනවා I ධාරාව වෙනවා 8යි ඇම්පියර් කියලා. හරි. මෙන්න මේ විදිහට තමයි අපිට එතකොට කර්චොෆ්ගේ ධාරා නියමයට අදාළව සූත්‍රයක් ගොඩනගා ගන්නේ. ඊට අදාළව ගණන් හදාගන්නේ අපිට මේ විදිහට. ඔය කර්චොෆ්ගේ ධාරා නියමය අපිට පොඩි තැන් වල පොඩි තැන් ටික යොදා ගන්න තියෙන්නේ. ඔයාලා දැන් මේ ටික ඔළුවේ අදහස් තියාගත්තා නම් හොඳටම ඇති. ඒ කියන්නේ සරලවම ඔයාලා මතක තියාගන්න සංදියක් වෙතට ගමන් කරන ධාරාව සංදියෙන් පිටතට ගමන් කරන ධාරාවන්ගේ එකතුවට සමානයි. මේ කතාව මතක තියාගන්න ඕන. මොකද ඔයාලට ආයේ පාඩම් කරන්න කාලයක් නැහැනේ. ඔයාලා අදම මතක තියාගන්න කර්චොෆ්ගේ ධාරා නියමය කියන්නේ සංදිය වෙතට ගමන් කරන ධාරාව සංදියෙන් පිටතට ගමන් කරන ධාරාවන්ගේ එකතුවට සමානයි කියන එක. හරිනේ? හරි. ඊළඟට අපි යන් කර්චොෆ්ගේ විභව නියමයට. මේකේ පොඩි නෝට් එකක් දාගන්න කට්ටිය ඉන්නවා නම් නෝට් එකක් දාගන්න ඉක්මනට. හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ එක තමයි කර්චොෆ්ගේ විභව නියමය. හරි. ධාරා නියමය කතා කරා. දැන් තියෙන්නේ කර්චොෆ්ගේ විභව නියමය. හරි. විභව නියමයෙන් මොකද්ද කියන්නේ? සංවෘත පරිපථයක විභව නැග්මන්ගේ බීජයික්‍ය ශුන්‍ය වේ කියලා තමයි කර්චොෆ්ගේ විභව නියමයෙන් කියන්නේ. හරිද? ඒ කියන්නේ සංවෘත පරිපථයක මෙයා විවෘත වෙලා තියෙන්න බෑ, හැම පැත්තකින්ම සංවෘත වෙලා තියෙන්න ඕන. හරි. සංවෘත පරිපථයක විභව නැග්මන්ගේ බීජ ඓක්‍ය විභව බැස්මන්ගේ බීජ ඓක්‍යයට සමාන වේ කියලා තමයි
කර්චොෆ්ගේ විභව නියමයෙන් කියන්නේ. හරි. ඒ කියන්නේ මෙහෙම සරලවම ඔලුවට දාගත්තොත් විභව නැග්මන් සමානයි විභව බැස්මන්ගේ එකතුවට. විභව නැග්මන්ගේ එකතුව සමානයි විභව බැස්මන්ගේ එකතුවට. හරිනේ. හරි. එතකොට මේකේ විභව නැග්මක් තියෙන්නේ කොතනද විභව බැස්මවල තියෙන්නේ කොතනද කියලා ඉස්සෙල්ලා ඔලුවට දාගන්න ඕන. හරිද? ඒ කියන්නේ අපි මොකක් හරි වෝල්ටේජ් සෝස් එකක් එක්ක බැටරියක් හරි නැත්නම් අපිට මොකක් හරි වෝල්ටේජ් ජෙනරේට් කරන ට්‍රාන්ස්ෆෝමර් හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක තමයි අපි විභව නැග්මක් විදිහට සලකන්නේ. විභව නැග්මක් විදිහට සලකන්නේ මෙන්න මෙයාව. හරිද? ඒ කියන්නේ මොකක් හරි තියෙන වෝල්ටේජ් සෝස් එක. හරි. ඊට පස්සේ විභව බැස්මක් විදිහට අපිට මෙතන ප්‍රතිරෝධක දාලා තියෙනවා. ඒක ප්‍රතිරෝධකයක් වෙන්න පුළුවන්, බල්බ් එකක් වෙන්න පුළුවන්, මෝටර එකක් වෙන්න පුළුවන්, මොකක්ම හරි දෙයක් වෙන්න පුළුවන්. මෙයාගෙන් අනිවාර්යෙන් විභව බැස්මක් ඇති වෙනවා. හරි. ඔයාලා හිතන්න සරලවම බැටරියකට අපි බල්බ් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ බැටරියට බල්බ් එකක් සම්බන්ධ කරලා තිබ්බොත් අපි ගොඩ වෙලාවක් මෙයාව තියලා තිබ්බොත් මෙයා මොකද වෙන්නේ? බැටරිය ටික වෙලාවක් ගියාම බහිනව නේද? ඒ කියන්නේ මෙයා බැටරිය තුලින් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම මෙයා පාවිච්චි කරලා ඒ ඉලෙක්ට්‍රෝන ෂෙයා කරලා තමයි මෙතෙන් යන්නේ. ඒතකොට මේ පැත්තේ ඉලෙක්ට්‍රෝනයි මේ පැත්තේ ඉලෙක්ට්‍රෝනයි සමාන වුණාම මෙයා තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැති වෙනවා. හරිද? හරි. ඒ කියන්නේ වෝල්ටීයතාවයක් නැග්මක් තියෙනවා නම් ඒ කියන්නේ විභව නැග්මක් තියෙනවා නම් අනිවාර්යෙන් විභව බැස්මක් තියෙනවා සංවෘත පරිපථයක. හරි. එතකොට ඒ කියන්නේ මෙතන දැන් බල්බ් එකක් වුණත් ඔන්න වෙන්නේ යා තුල තියෙන ප්‍රතිරෝධයක් හේතු වෙන්නේ. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් ප්‍රතිරෝධකයක් පාවිච්චි කරගන්නවා අපි මේක සංකේතවත් කරන්න. එතකොට විභව නැග්මක් අනිවාර්යෙන් මෙන්න මේ වගේ විභව බැස්මක් විදිහට තමයි යන්නේ. හරිද? හරි. මම මෙයා R1 කියලා ගන්න, මෙයා R2 කියලා ගන්නම්. එතකොට මෙන්න මේ R1 ගේ විභව බැස්ම හොයන්නේ කොහොමද? මෙයාගේ විභව බැස්ම හොයන්නේ අපි මෙන්න මෙයාට මෙන්න මේ ප්‍රතිරෝධයට අපි වෙනම V සමානයි IR කියලා දාගන්න ඕන. හරිද? වෝල්ටීයතා විභව බැස්ම R1. ඒ කියන්නේ ඔයාලට මොකක්ම හරි උපකරණයක විභව බැස්මක් ගණනය කරන්න තියෙනවනම් ඔයාලා අනිවාර්යෙන් එයාට තනියම V සමානයි IR දාන්න. ඒ කියන්නේ මොකද ගලන ධාරාව එකයිනේ. එතකොට මෙයාට තනියම V සමානයි IR දාන්න. එතකොට මෙයාගේ විභව බැස්ම අපිට වෙනම හොයන්න පුළුවන්. මම ගණන් ආදදී වලට එක් කරලා පෙන්නන්න. දැන් මතක තියාගන්න ඔයාලට මොකක්ම හරි දැන් ඔයාලා හිතන්නකෝ අපිට මෙහෙම රූපයක් දීලා ඉවරලා R2 ගේ විභව බැස්ම ගණනය කරන්න. හරිද? එතකොට අපි I ධාරාව හොයාගෙන ඉවර වෙලා I ධාරාව හොයාගත්තොත් අපිට මෙයාට වෙනම V සමානයි IR දැම්මොත් මෙයාගේ විභව බැස්ම අපිට ගණනය කරන්න පුළුවන්. හරි. මම කර පොඩි උදාහරණයක් ඉස්සලා හදලා කියලා ඉන්න. ඉන්නද ඉන්නද? මම හිතනවා එහෙම වුණොත් ඔයාලට තේරෙයි කියලා හොඳට. මෙතන 12 වෝල්ට් තියෙනවා. මෙතන 100 ඕම් තියෙනවා. මෙතන 200යි ඕම් තියෙනවා. හරි. අපි එහෙනම් මේකේ මට කියන්නේ මේ ගාන දීලා මට කියන්නේ මෙන්න මේ R2 ප්‍රතිරෝධය හරහා විභව බැස්ම ගණනය කරන්න. R2 ප්‍රතිරෝධය හරහා මොකද්ද කියන්නේ? විභව බැස්ම ගණනය කරන්න කියලා තමයි කියන්නේ. හරිද? එහෙනම් මම මේ පරිපථයට මොකද්ද ඉස්සෙල්ලාම දාගන්න ඕන? මේ පරිපථයේ අපිට ඒ කියන්නේ ප්‍රතිරෝධය හොයන්න හරි වෝල්ටීයතාවය හොයන්න හරි ධාරාව හොයන්න හරි ඕන වුණොත් අනිවාර්යෙන් අපිට හොයන එක්කනට අමතරව තව දෙන්නෙක් දැනගන්න ඕන. දැන් වෝල්ටීයතාවයක් හොයන්න තිබ්බොත් ධාරාවයි ප්‍රතිරෝධය දැනගන්න ඕන. එතකොට ප්‍රතිරෝධයක් හොයන්න තිබ්බොත් මේ ධාරාවයි වෝල්ටීයතාවය දැනගන්න ඕන. එතකොට අපිට ධාරාව හොයන්න තිබ්බොත් වෝල්ටීයතාවයයි ප්‍රතිරෝධයයි දැනගන්න ඕන. හරි. දැනට අපිට මෙතන තියෙන වෝල්ටීයතාවයයි ප්‍රතිරෝධයයි තියෙනවනේ මේ පරිපථයට අදාළව. එහෙනම් අපි ඉස්සෙල්ලම මේ පරිපථය තුලින් ගමන් කරන ධාරාව හොයාගෙන ඉන්න ඕන. මේ පරිපථය තුලින් ධාරාව හොයාගෙන ඉන්න ඕන. හරි. මෙයාගේ තුලින් ධාරාව හොයාගන්න නම් ප්‍රතිරෝධක දෙකක් හරහා යනවානේ. හරි. එහෙනම් මම මෙයාට V සමානයි IR කියලා දානවා. සූත්‍රේ V සමානයි IR නේ. එතකොට අපිට ලියා ගන්න පුළුවන් V සමානයි ප්‍රතිරෝධක දෙකක් තියෙනවානේ. I R1 ධන R2. හරි. එතකොට අපිට ලියා ගන්න පුළුවන් V සමානයි දැන් මම කාව තනි කරගන්න ඕන I වෙන තනි කරගන්න. I ව තනි කරගන්න මේ සම්පූර්ණ පදේම මම මෙහෙට ගෙන්න ඕන බෙදීමක් විදිහට. හරි. එතකොට මම ලියා ගන්න පුළුවන් කෙලින්ම I සමානයි V බෙදීම R1 ධන R2 කියලා. හරිනේ. හරි. ඊට පස්සේ මම මෙයාට අගයන් ආදේශ කරනවා 12 වෝල්ට් තියෙනවා.
බෙදන්න තියෙන්නේ 100 ධන 200 ඒ කියන්නේ 300. වෝල්ට් 12 300ෙන් බෙදපුවාම 12 300ෙන් බෙදපුවා වෙනවා 0.04. හරි. එහෙනම් මෙන්න මේ පරිපථය තුලින් ගන්න ධාරාව කීයද? 0.04යි. ඒක තේරෙනවනේ. හරි. ඔන්න පරිපථය තුලින් ගන්න ධාරාව හෙව්වා. හැබැයි මට ඕන මේ පරිපථය තුලින් ගන්න ධාරාව හොයන්න නෙවෙයි ඕන මගේ වැඩේදී. මට ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙන්න මේ R2 ප්‍රතිරෝධය හරහා කොච්චර විභව බැස්මක් තියෙනවද කියලා හොයන්න තමයි තියෙන්නේ. හරිද? හරි. එතකොට R2 ප්‍රතිරෝධය හරහා විභව බැස්ම ගණනය කරන්න නම් මම R2 ප්‍රතිරෝධයට මොකක්ද දාන්න ඕන? ඕම් නියමයේ දාන්න ඕන. R2 ප්‍රතිරෝධයට V සමානයි IR මම වෙනම දානවා. එතකොට මෙයාගේ විභව බැස්මනේ හොයන්න ඕන. දැන් විභව බැස්මක් කියන්නේ වෝල්ටීයතාවයනේ. වෝල්ටීයතාවයේ සංකේතක කියන්නේ V වලින්. එහෙනම් අපි හොයන්න ඕන මෙන්න මේ V R2 ගේ වෝල්ටීයතාවය. එහෙනම් මම දැනගන්න ඕන ධාරාව දැනගන්න ඕනේ පරිපථයෙන්. ඒ අදාළ ප්‍රතිරෝධය දැනගන්න ඕන. ඒ දෙකම දන්නවනේ. දැන් I කියන ධාරාව හොයාගත්තා 0.4යි 0.04යි. R2 කියන්නේ 200යි. හරි. මම මෙයාව දානවා මෙතෙන්ට ආදේශ කරනවා 0.04 ගුණ කිරීම 200 කියලා ගන්නවා. හරි. එතකොට වෝල්ටීයතාවය 8ක් කියලා එනවා. ඔව් 8ක් කියලා එනවා. මෙයා එතකොට 8යි වෝල්ට් ඈ. හරි. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය දැන් මෙයාගේ වෝල්ටීයතාවය කීයද? 8යි. R2 ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය කීයද? එතකොට 8යි. හරි. මම මෙයාගේ මෙහෙම R1 කියන ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවයත් ඔයාලට ගණනය කරලා පෙන්නන්න. V සමානයි VR1 සමානයි IR1. හරිද? හරි. එතකොට මෙයාම අපිට ගන්න පුළුවන් I කියන්නේ කීයද? 0.04යි ගුණ කරනවා R1 ගෙන්. R1 කියන්නේ 100යි. 100යි කියන්නේ එතකොට අපිට 4යි වෝල්ට් කියලා එනවා කියලා. වෝල්ට් 4ක් කියලා එනවා R1 වල වෝල්ටීයතාවය. එතකොට මෙයාගේ විභව බැස්ම කීයද? වෝල්ට් 4යි. මෙයාගේ විභව බැස්ම කීයද? වෝල්ට් 8යි. හරි. දැන් බලන්න කර්චොෆ්ගේ විභව නියමයෙන් කියන කතාව හරිද වැරදිද කියලා. දැන් පොඩ්ඩක් හිතලා බලන්නකෝ. කර්චොෆ්ගේ විභව නියමයෙන් කියන්නේ සංවෘත පරිපථයක විභව නැග්මන්ගේ VGI කිය විභව බැස්මන්ගේ VGI කියන සමාන වේ කියලා. හරිද? දැන් එතකොට විභව නැග්ම කීයද? වෝල්ට් 12යි. ඔව් විභව නැග්ම තියෙනවා අපිට වෝල්ට් 12යි කියලා. කර්චොෆ්ගේ විභව නියමයෙන් කියන්නේ මොකද්ද? සංවෘත පරිපථයේ විභව නැග්මන්ගේ එකතුව විභව බැස්මන්ගේ එකතුවට සමාන වෙයි කියලානේ. R1 ප්‍රතිරෝධය හරහා විභව බැස්ම කීයද? වෝල්ට් 4යි. ධන R2 ගේ හරහා විභව බැස්ම කීයද? වෝල්ට් 8යි. හරි. එතකොට මේ දෙන්න එකතු වුණාම කීයද ගාන එන්නේ? 12ක් කියලා එනවා. එතකොට දැන් තේරෙනව නේද? කර්චොෆ්ගේ විභව නියමය හරි කියලා. ඒ කියන්නේ විභව නැක්ම සමානයි විභව බැස්මන්ගේ එකතුවට. දැක්කනේ විභව නැක්ම විභව බැස්මට සමාන වෙලා තියෙනවා. හරි. මෙන්න මේක තමයි කර්චොෆ්ගේ විභව නියමයෙන් කියන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. මෙන්න මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න බලන්න නැත්නම් ඉතින් ඔයාලට ආපහු සැරයක් කියලා දෙන්න. මොකද මේක තේරුම් ගන්න ගොඩක් වටිනවා. ඒ කියන්නේ විභව නැක්ම සමානයි විභව බැස්මන්ගේ එකතුවට. සරලවම කිව්වොත් කර්චොෆ්ගේ විභව නියමය එච්චරයි. හරි. ඔයාලට මේකේ නෝට් එකක් දාගන්න ඕන මේ ගාන ලියා ගන්නව බලන්න. ඕන කට්ටිය ඉන්නවනම්. ලියලා ඉවරද දන්නේ නැහැ. ලියනවා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ලියනවා කියලා. නැත්නම් අපි ඊළඟ කොටසට යමු.
හරි. අපි ඊළඟ කොටස ගන්නවා. දැන් අපි කතා කරගෙන හිටියේ කර්චොෆ්ගේ විභව නියමය ගැන. ඒකට අදාළ සූත්‍රය ගොඩනගා ගමු. හරි. මේකට අදාළව සූත්‍රය ගොඩනගාන්නේ කොහොමද කර්චොෆ්ගේ විභව නියමයට අදාළව? ගොඩක් කට්ටිය මෙතන විභව නැග්ම වෙනුවට E කියන එක පාවිච්චි කරනවා. සමහර කට්ටිය බීම පාවිච්චි කරනවා. හරිද? ඒක පටලවා ගන්න එපා. E හරි B හරි කවුරු දැම්මත් මේකේ වැරද්දක් නැහැ. මම E කියන එක දාලා පාවිච්චි කරනවා. මොකද ගොඩක් කට්ටිය ඉගෙනගෙන තියෙන්නේ E කියලා දාලා ගාන හදන්න. නැත්තම් ඔයාලට පැටලෙන්න ඉඩ තියෙනවා. හරි. එතකොට විභව නැග්ම කවුද? විභව නැග්ම අපි E කියලා ගමු. විභව නැග්ම E සමානයි මේ දෙන්නගේ විභව බැස්මන් වලටනේ සමාන වෙන්නේ. හරි. මෙයාගේ විභව බැස්ම VR1 කියලා ගමු. මෙයාගේ විභව බැස්ම VR2 කියලා ගමු. දැන් අපි කලින් ගානේදී ඔප්පු කරගත්තා නේද? හරි. එහෙනම් විභව නැග්ම සමානයි විභව බැස්මන්ගේ එකතුවට. කවුද විභව බැස්මන්? VR1 ධන VR2. හරි. මෙන්න මේ දෙන්න තමයි විභව බැස්මන් දෙක. එතකොට කර්චොෆ්ගේ විභව නියමයට අදාළ සූත්‍රයක් තමයි මේක. සරලවම ගොඩනගා ගන්න පුළුවන්. විභව නැග්මන් සමානයි විභව බැස්මන්ගේ එකතුවට කියලා. හරි. මෙතන VR1 VR2 වෙනකොට අපිට කාවත් දාන්න පුළුවන්. V සමානයි IR නේ. එතකොට අපිට VR1 සමානයි IR1. ඊට පස්සේ VR2 සමානයි IR2. එහෙනම් අපිට කාවත් දාගන්න පුළුවන් E සමානයි IR1 IR1 ධන IR2 කියලා අපිට සූත්‍රය හදාගන්න පුළුවන්. හරි. මේක තමයි එතකොට සරලවම කර්චොෆ්ගේ විභව නියමයට අදාළව සූත්‍රයක් ගොඩනගා ගන්න තියෙන විදිය. ඔයාලා මේවා පාඩම් කරගන්න ඕනේ නැහැ කටපාඩම් කරගන්න. ඔයාලා හැම වෙලේම සූත්‍ර ගොඩනගා ගන්න පුරුදු වෙන්න. මොකද පාඩම් කරලා අපිට ගානක් හදනවා කියන එක ගොඩක් අමාරුයි. ඒක. එතකොට අපි දන්නේ පාඩම් කරපු කොටස විතරනේ. ඔයාලා තියරි එක ඔලුවට දාගන්න. තියරි එක ඔලුවට දාගත්තොත් ගානක් හදාගන්න පුළුවන්. එතකොට කර්චොෆ්ගේ ධාරා නියමයෙන් කියන්නේ සංධියක් විතර ගමන් කරන ධාරාව සංධියෙන් පිටතට ගමන් කරන ධාරාවන්ගේ එකතුවට සමානයි කියලා. මෙයාගෙන් කියන්නේ සංවෘත්ත පරිපථයක විභව නැග්මන්ගේ එකතුව විභව බැස්මන්ගේ එකතුවට සමානයි කියලා. ඔය දෙක විතරයි ඔයාලට මතක තියාගන්න තියෙන්නේ. එතකොට අපිට මේ අකුරු පාවිච්චි කරන එක අවුලන්නේ ඔයාලට ඕන අකුරක් ඒ කියන්නේ මෙයාලට ගැලපෙන විදිහට අකුරක් දාගෙන ඔයාලට සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි මෙන්න මේ කර්චොෆ්ගේ ධාරා නියමයයි විභව නියමයයි ඕම් නියමයයි ඔක්කොම දාලා අපි ගානක් හදමු. ඔයාලට මේවයි ගණන් හදලා තියෙනවා ඇති. බලන්න ඒ හදලා තියෙන විදිහට වඩා මේක ලේසිද අමාරුද කියලා බලන්න. මම ගාන මෙතනින් අඳින්නම් ටිකක් පොඩිවට අඳින්නේ. හරි. මේ වගේ පරිපථයක් දෙනවා. ඔයාලට මේ වගේ පරිපථයක් දීලා කියන්න පුළුවන් එක් එක් ප්‍රතිරෝධකය හරහා ගලන ධාරාව ගණනය කරන්න. එක් එක් ප්‍රතිරෝධකය හරහා ගලන ධාරාව ගණනය කරන්න. නැත්තම් මේ ප්‍රතිරෝධය හරහා ගලන මේ ප්‍රතිරෝධය හරහා විභව බැස්ම ගණනය කරන්න. නැත්තම් මේ ප්‍රතිරෝධය හරහා විභව බැස්ම ගණනය කරන්න. මේ ප්‍රතිරෝධය හරහා විභව බැස්ම ගණනය කරන්න කියලා. හරි. එහෙම කිව්වොත් ඔයාලා මොන විදියට කිව්වත් ඔයාලා මේකේ ධාරාවන් ඇඳගෙන ධාරාවන් හොයාගෙන ඉන්න ඕන. ධාරා හොයාගත්ත කියන අපිට ඕන විදිහට ගාන හදාගන්න පුළුවන්. හරිද? හරි. පළවෙනි දේ තමයි දැන් අපි කලින් ගානක් හදද්දී යාළගේ තිබ්බ සමූර්ත පරිපථයක් වුණාට යාළගේ සංධිමකුත් තිබ්බද? නැහැ. කොයි වෙලාවකවත් සංධියක් තිබ්බේ නැහැ. දැන් මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. මෙතන සංධියක් තියෙනවා. සංධියක් තියෙනවා කියන්නේ ධාරාව ගමන් කරන ධාරාවක් බෙදෙනවා. හරි. එතකොට ධාරාවක් හටගන්නේ කොතනින්ද? විභව නැග්මක් තියෙන තැන ඉන්නේ. හරි. මේ පරිපථයට අදාළ විභව නැග්මක් තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. මෙහෙන් තමයි එහෙනම් ප්‍රධාන ධාරාවක් හටගන්නේ. එහෙනම් මම මේ ධාරාව
I කියලා ලියා ගන්නවා. හරි. එතකොට මේ පරිපථය තුලින් ගමන් කරන ප්‍රධාන ධාරාව I. ඊට පස්සේ මෙන්න මේ I ධාරාව මේ ප්‍රතිරෝධය පහු කළා මෙතන සංදියට යනවා. කර්චොෆ්ගේ ධාරා නියමයෙන් කියන්නේ මොකද්ද? සංදියක් විතර ගමන් කරන ධාරාව සංදියෙන් පිටත ගමන් කරන ධාරාව සමානයි. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ ධාරාව දෙන්න දෙපැත්තට බෙදෙන්න ඕන. හරි. මම මේ පැත්තට ඒ ධාරාව බෙදෙන ධාරාව I1 කියලා ලියා ගන්න. මේ පැත්තට යන ධාරාව I2 කියලා ලියා ගන්න. හරිනේ. එතකොට I1 ධාරාවයි I2 කියන ධාරාවයි තියෙන්නේ. හරි. එතකොට හරි. මම ඊට පස්සේ අපි දැන් මෙයාලගේ තියෙන අපි ලකුණු ටිකක් දාගන්න ඕනේ මේ ගාන හදාගෙන යන්න. හරිද? මෙහා R1 ප්‍රතිරෝධකය කියලා නම් කරන්න. මෙහා R2 ප්‍රතිරෝධකය කියලා නම් කරන්න. මෙහා R3 ප්‍රතිරෝධකය කියලා නම් කරන්න. හරිද? මම ඊට පස්සේ තව දෙයක් කරගන්නවා. මෙතන පරිපථ දෙකක් තියෙනවානේ. මේ පරිපථ දෙකක් නම් කරගන්නවා. A පරිපථයයි B පරිපථයයි කියලා. මේකේ ධාරාව ගමන් කරන පැත්ත විදිහට මේ පැත්තත් සලකනවා. හරි. ඔය ටික තමයි අපි දාගන්න ඕන. කරුණු ටික. ඒතකොට අපි මේ ටික දාගත්තොත් අපිට ගාන හදාගන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මේකේ එක ධාරාවක් හොයාගෙන ඉන්න ඕන. I කියන ධාරාව අපි හොයාගමු. ප්‍රධාන ධාරාවනේ. ප්‍රධාන ධාරාව කියන්නේ වෝල්ටේජ් සෝස් එකකින් ඉඳන් හට ගන්න ධාරාවනේ. ඒතකොට මෙයා තමයි මේ සම්පූර්ණ පරිපථයම යන්නේ. ඇත්ත කතාව මේ I කියන ධාරාවනේ සම්පූර්ණ පරිපථයම යන්නේ. වෙනසකට තියෙන්නේ මෙතෙන්දි මේ ධාරාව බෙදලා තියෙනවා. මේ බෙදෙන ධාරාව දැන් මෙයා I2 මෙහෙන් ගිහින් ආයේ මෙතෙන්ට එනවා. මේ I1 මෙතනින් ගිහින් මෙතෙන්ට එනවා. ආයේ මෙතෙන් දැන් මෙතෙන්ට යන්නේ මොකද්ද? I. I1 වත් I2 වත් නෙවෙයි I යන්නේ. මොකද සංධිය වෙත ගමන් කරන ධාරාව පිටත ගමන් කරන ධාරාවට සමානයිනේ. ඒතකොට පිටත ගමන් කරන ධාරාව ආයේ සංධියට කොයි වෙලාවක හරි එකතු වුණොත් ඒ යන්නේ සංධිය වෙතට ආපු ධාරාවම තමයි. ඒ කියන්නේ මේ සම්පූර්ණ පරිපථයම යන්නේ මෙන්න මේ I කියන ධාරාවනේ. මේ I කියන ධාරාව හොයාගන්න සරල විදිහක් තියෙනවා. ඉස්සරවම අපි මේ සම්පූර්ණ පරිපථයේම සමක ප්‍රතිරෝධය හොයාගන්න ඕන. සමක ප්‍රතිරෝධය හොයාගෙන ඒකින් අපි I කියන ධාරාව හොයාගෙන බලමු. හරි. සමක ප්‍රතිරෝධය හොයාගන්නවා කියන්නේ අපි මේ ප්‍රතිරෝධක ඔක්කොම වෙනකොට එක ප්‍රතිරෝධකයක් හදාගන්න පුළුවන් කියන එකනේ. හරි. මම ඒතකොට පරිපථයක් ඇඳ ගන්න මේ විදිහට. මේ ප්‍රතිරෝධක ඔක්කොගෙම එකතුවට අදාළව තනි ප්‍රතිරෝධකයක්. ඒතකොට මෙයාගේ වෝල්ටේජ් එක 12යි වෝල්ට් ධාරාවයි. මොකද මම කියවනේ I කියන ධාරාව තමයි මේ පරිපථයේ පුරාම ගමන් කරන්නේ කියලා. හරි. එතකොට මෙයාගේ සමග ප්‍රතිරෝධය ගත්තොත් මේ දෙන්න අතර සම්බන්ධය මොකද්ද? ශ්‍රේණීගතද සමාන්තරගතද? දැන් අපි මනෝමය හදන්නේ. ශ්‍රේණීගතද සමාන්තරගතද? හරි. මෙයාගෙන් බලාගෙන එනකොට සංදියක් තියෙනවානේ. එහෙනම් අනිවාර්යෙන් මෙයයි සමාන්තරගතයි. සමාන්තරගතයි කියන්නේ 302ක් නේ තියෙන්නේ. 302 කියන අපිට මෙයාව කෙලින්ම දෙකට බෙදන්න පුළුවන්. 302කට බෙදුවහම කීයක් දෙන්නේ? 150ක් කියලා එනවා. හරි. 150ක් ආවා නම් ඒ 150ට මේ 200 මොකද වෙන්නේ? එකතු වෙනවා. ශ්‍රේණිගත හින්දා මොකද මෙතන සංදියක් නැහැනේ. එහෙනම් 150ට 200ක් එකතු වුණාම එනවා අපිට 350ක් කියලා. හරි 350ක් කියලා එනවනේ නේද? හරි. දැන් එහෙනම් අපි මොකද කරන්නේ දැන්? අපිට ඕන ප්‍රධාන I කියන ධාරාව හොයාගන්න. අපි එහෙනම් මේ පරිපථයට V සමානයි IR කියන සූත්‍රය දානවා. V සමානයි IR කියන සූත්‍රය ඕම් නියමයේ දානවා. හරි 350යි කියලා දාලා තියෙනවා ප්‍රතිරෝධයගේ. හරි V සමානයි IR කියලා දානවා. එතකොට අපිට කාවද හොයාගන්න I වනේ. I හොයාගන්න නම් අපි I උක්ත කරගන්න ඕන. I උක්ත කරගත්තොත් I සමානයි V බෙදීම R කියනවා. ඒ කියන්නේ 12යි වෝල්ටේජ් එක බෙදන්න පුළුවන් ප්‍රතිරෝධයෙන් 350යි. හරි 12 350යි බෙදපුවාම කීයක් එනවද? 0.034ක් එනවා. I සමානයි 0.034යි ඇම්පියර් කියලා ගන්න. මේක තව දශම ස්ථාන ගොඩක් යනවා. මම දැන් දශම ස්ථාන 3ක විතරක් ගන්න. 0.034යි කියලා අගේ ගමු. හරි. එතකොට මේ පරිපථයේ ගලන ප්‍රධාන ධාරාව කීයද? 0.034යි. මම එනම් මෙයා I පැත්තකින් තියාගෙන I සමානයි 0.034යි ඇම්පියර්. හරි. ඔයාලා මේ ගාන මෙතෙන් යනකල් හදා ගන්නකො. අපි ඊළඟට ඊට පස්සේ කතා කරමු. මේවයි ගාන දුන්නොත් හදා ගන්න පියවර ටික තමයි ඉස්සෙල්ලාම සමක ප්‍රතිරෝධය හොයාගෙන එයාගේ මාර්ගයෙන් අපි I හොයා ගන්නවා. පරිපථය තුල ගමන් කරන ධාරාව I හොයා ගන්නවා. හරි. මේක ලියා ගන්නකො එතක.
ලියා ගන්න නැත්නම් ඔයාලා මැසේජ් එකක් දාන්න ලියා ගන්න නැහැ කියලා එහෙම නොදී මට එතනින් එහාට පාඩම කරගෙන යන්න පුළුවන්. හරි. අපි ඊළඟ කොටසට යන්. අපි ඕන දැන් I කියන ධාරාව හොයාගත්තා. අපිට දැන් හොයන්න ඕන I1 ධාරාවයි I2 ධාරාවයි තමයි හොයන්න ඕන. මම මේකෙන් පළවෙනියටම කරනවා A පරිපථයට දානවා කර්චොෆ්ගේ විභව නියමය. ඒක අපි ලියගමු. A පරිපථයට කර්චොෆ්ගේ විභව නියමය යෙදීමෙන්. ඔයාලා මේක ලියන්න ඕන අපි පරිපථයකට කර්චොෆ්ගේ විභව නියමය දානවා නම් ඒ පරිපථයේ එක්ක ABCD කියලා නම් කරන්න පුළුවන් නැත්නම් මේ විදිහට තනියෙන් AB කියලා නම් කරන්න පුළුවන්. ඒකට කර්චොෆ්ගේ විභව නියමය යෙදීමෙන් කියලා ලියන්න ඕන. හරි. එතකොට මෙයාගේ විභව නැග්ම කවුද? මම මෙයාව E කියලා ගන්නම්කෝ. හරි. විභව නැග්ම සමානයි විභව බැස්මන්ගේ එකතුවට. හරි. මෙතනින් විභව නැග්මක් තියෙනවා E කියලා. විභව බැස්මල් R1 වලින් තියෙනවා R2 වලින් තියෙනවා. හරිනේ. එහෙනම් මේ දෙන්න අතර නේද විභව බැස්මක් තියෙන්නේ? හරි. මේ ප්‍රතිරෝධකයේ විභව බැස්ම හොයන්න නම් V සමානයි IR1 නේ. එහෙනම් මෙයාගේ IR නේ දාගන්න ඕන. හරි. එතකොට මම මෙතනින් විභව නැග්ම කවුද? E. E සමානයි මෙයා හරහා යන්නේ ධාරාව මොන ධාරාවද? මේ ප්‍රතිරෝධකේ හරහා යන්නේ I ධාරාව. IR1 හරි. මේකෙන් අපි දැන් දන්නේ නැති පද කවුද කියලා ඉස්සෙල්ලා හොයාගන්න ඕන. දන්නේ නැති පද එක්කෙනයි ඉන්නේ. අපි දැන් ඊව දන්නවා වෝල්ට් 12යි. අයිව දන්නවා අපි හොයාගත්තා 0.04යි කියලා. R1 දන්නවා 200යි. I1 දන්නවද අපි? I1 දන්නේ නැහැ. අපි I1 තමයි දැන් හොයන්න යන්නේ. ඊට පස්සේ R2 වලගේ අපි දන්නවා 300යි කියලා. හරි. එතකොට අපිට මේකේ I1 උනේ උත්තර කරගන්න ඕන. හරි. I1 උත්තර ගන්න නම් ඉස්සෙල්ලා මෙතන ධන පදයක් තියෙන හින්දා මම මෙයාව මේ පැත්තට අරන් යනවා ඍණ පදයක් විදියට. E ඍණ IR1 සමානයි I1 R2 කියලා. හරි. දැන් එතකොට අපිට ආයෙ I තනි කරගන්න ඕන හින්දා මෙයාව දෙපැත්තම R2 ගෙන් බෙදන්න ඕන. R2 ගෙන් බෙදනවා නම් I1 සමානයි E ඍණ IR1 බෙදීම R2 කියලා ලියා ගන්නවා. හරි. ඊට පස්සේ අපිට අගයන් ආදේශ කරගන්න පුළුවන් වෝල්ට් 12න් අඩු කරන්න ඕන I කියන්නේ කීයද? 0.0.0.3.4යි. එයාගෙන් ಗುಣ වෙන්න ඕන කීයෙන්ද? 200න්. එයාව බෙදන්න ඕන කීය මේ සම්පූර්ණ එකම බෙදන්න ඕන R2 ගෙන්. R2 කියන්නේ 300යි. හරි. එතකොට අපිට අගයක් ගන්න පුළුවන්. 12න් අඩු කරගන්න තියෙනවා. හරි. එතකොට උත්තරයක් එනවා 0.017යි කියලා. ඇම්පියර් කියලා අපිට ගන්න පුළුවන්. I1 වලට අගයක්. හරි. I1 එතකොට අපිට හොයාගන්න පුළුවන් සරලම විදිය තමයි මේ විදිය. දැන් අපි I1 අගයක් දන්නවා. I1 වල අගය කීයද? I1 සමානයි 0.017 ඇම්පියර්. හරි. මේක සුළු කරලා බලන්න ඔයාලා.
හරි. එතකොට ඊළඟට අපිට තියෙන්නේ I2 වල අගය හොයාගන්න. I2 වල අගය හොයන්න තමයි අපිට ඊළඟට තියෙන්නේ. හරි. I2 වල අගය හොයාගන්නේ කොහොමද? මෙතෙන් දෙනකල් ලියා ගන්න කට්ටිය ඉන්නවා ලියා ගන්න. නැත්නම් දැන් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න. හරි. අපි ඊළඟ කොටසට ගියොත් අපිට දැන් හොයන්න තියෙන්නේ I2 ධාරාව හොයාගන්න. I2 ධාරාව හොයාගන්නේ මම දාගන්නවා B පරිපථයට කර්චොෆ්ගේ විභව නියමය යෙදීම. B පරිපථයට කර්චොෆ්ගේ විභව නියමය යෙදීමෙන් හරි. B පරිපථයට කර්චොෆ්ගේ විභව නියමය යෙදීම. හරි. ඒකෙන් මොකක්ද තියෙන්නේ? විභව නැක්ම සමානයි විභව බැස්මන්ගේ එකතුවට. එහෙනම් මම ලියනවා E සමානයි අතනින් යන්නේ මොන ධාරාවද? R3 හරහා යන්නේ මොන ධාරාවද? R3 හරහා යන්නේ I2 ධාරාව. I2 R3 හරි. දැන් ඊට පස්සේ මෙතන පොඩ්ඩක් ඔයාලා හිතලා බලන්න. දැන් I2 ධාරාව යන්නේ මෙහෙම. ඒතකොට පරිපථයේ මේ විදිහටනේ ධාරාව ගමන් කරන්නේ. මෙතනින් ගිහින් ධාරාව මෙහෙට. මොකද මෙයාට යන්නේ නැහැ. දැන් සලකන්නේ B පරිපථයට විතරයි. ඒතකොට ධාරාව මේ පැත්තෙන් ඉඳන් ගමන් කරගෙන ගිහින් මෙතනින් ඇවිල්ලා මෙහෙට උඩටනේ යන්නේ. හැබැයි මේ උඩට යනකොට අපි දැන් සලකන්නේ ධාරාව මෙහි ඉඳන් මෙහෙට යනවා කියලා තමයි අපි හිතන්නේ. හැබැයි I1 ධාරාව මොකද වෙලා තියෙන්නේ? උඩ ඉඳන් පල්ලෙහාට යන්නේ. තේරෙනවද? අපි සලකන්නේ මේ පැත්තට වුණාට I1 ධාරාව යන්නේ කොහෙද? උඩ ඉඳන් පල්ලෙහාට. එහෙනම් පැත්ත මාරු වෙලා තියෙනව නේද? සලකන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ධාරාව ගමන් කරන්නේ. සලකන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ධාරාවක් ගමන් කරනවා නම් එයා හැම වෙලෙම ඍණ ධාරාවක් වෙනවා. සලකන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ධාරාව ගමන් කරනවා නම් එයා ඍණ ධාරාවක් වෙනවා. එහෙනම් අපි මෙයාව ලියා ගන්නවා ඍණ I1 R3 කියලා. හරි මේක වෙන්නේ මෙහෙමයි. දැන් විභව බැස්මන්ගේ එකතුවනේ සමාන වෙනවා කියන්නේ. විභව නැක්මන සමාන වෙන්නේ විභව බැස්මන්ගේ එකතුව. මෙයා එකතු වෙන්න ඕනේ එහෙනම් මේ I ධාරාව මොන ධාරාවක්ද? ඍණ ධාරාව. ඍණ I1 R3 කියලා. මෙතන ඉතින් වරහන් සුළු වුණාම එනවා E සමානයි I2 R3 ඍණ I1 R2 කියලා. හරිනේ. හරි. දැන් මේකෙන් අපි දන්නේ නැති පද හොයා ගන්න ඕන. අපි I2ව දන්නේ නැහැ. R3 I1 R2ව දන්නවා. හරි. එතකොට මට කියන්න මේ පරිපථයේ විභව නැග්ම කීයද? මෙයාට වෝල්ටේජ් සෝස් එකක් හයි වෙලා තියෙනවද? බැටරියක් හයි වෙලා තියෙනවා මේ පරිපථයේ කොහෙටවත්? නෑ නේද? බැටරියක් සම්බන්ධ වෙලා නැත්තම් මෙයාගේ විභව නැග්ම නෑ. එහෙනම් අපිට මෙතන විභව නැග්ම ලියා ගන්න පුළුවන් බිඳුවයි කියලා. හරිද? බිඳුව සමානයි I2 R3 ඍණ I1 R2 කියලා ලියා ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් මේක අපි I2 වන් තනි කරගන්න ඕන. I2 තනි කරගන්න නම් මෙන්න මේ ඍණ පදේ අයින් කරගන්න ඕන. මම ඍණ පදේ මෙහෙට අරන් එනවා ධන පදයක් විදියට බිඳුවට ධන I1 R2 එකතු වෙන්න ඕන. බිඳුවට ධන I1 R2 එකතු වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. එයාව අපිට I1 R2 කියලා ලියා ගන්න පුළුවන්. සමානයි ඕන මම මේක ලියන බිඳුව ධන I1 R2 කියලා තමයි ලියවෙන්නේ. හරි. සමානයි I2 R3. එහෙනම් I2 තනි කරගන්න අපි මොකද කරන්න ඕන? R3 ගෙන් දෙපැත්තම බෙදන්න ඕන. හරි. I2 සමානයි I1 R2 බෙදීම R3. හරි. එහෙනම් අපි මේක රගයන් ආදේශ කරලා බලමු. I1 කියන්නේ කීයද? 0.017 ඇම්පියර් ගුණ කරන්න ඕන කීයෙන්ද? R2 ගෙන්. R2 වලගේ කීයද තියෙන්නේ? 300යි ඕම් තියෙනවා. මෙයා බෙදන්න ඕන R3 ගෙන්. R3 ගේ අගයත් 300යි කියලා තියෙනවා. හරි. මේක සුළු කරොත් එනවා අපිට උත්තරයක් හරි. එතකොට උත්තරයක් එනවා 0.017 ඇම්පියර් කියලා. එතකොට I2 වල අගයත් ආවේ 0.017 කියලා. හරි.
හරි. මේ විදිහට තමයි අපිට එතකොට I2 ධාරාවත් හොයාගන්න පුළුවන්. හරි. ඒත් එක්කම අපිට පුළුවන් දැන් ඔයාලට මම අපිට මෙන්න මේ කතාව හදාගන්න නැතුව ඔයාලට පුළුවන් I1 ධාරාවයි I ධාරාව හොයාගත්තට පස්සේ ඔයාලට නිකම්ම I2 හොයාගන්න පුළුවන්. කොහොමද? කර්චොෆ්ගේ ධාරා නියමය දාලා. කර්චොෆ්ගේ ධාරා නියමයෙන් කියන්නේ මොකද්ද? සංදියක් වෙත ගමන් කරන ධාරාව සංදියෙන් පිටත ගමන් කරන ධාරාවන්ගේ එකතුවට සමානයි. එතකොට සංදිය වෙත ගමන් කරන්නේ I ධාරාව, සංදියෙන් පිටතට ගමන් කරන්නේ I1 I2 ධාරාව. එහෙනම් I සමානයි සංදිය වෙත ගමන් කරන ධාරාව සමානයි සංදියෙන් පිටතට ගමන් කරන I1 ධන I2ට. හරිනේ. හරි. අපි එතකොට දැන් හිතන්න ඔයාලා මේ I2 හොයාගෙන නැහැ කියලා. මේ වෙද්දි I2 හොයාගෙන නැහැ. අපි I1 I1 විතරයි හොයාගෙන තියෙන්නේ. හරි. එහෙනම් I2 වනේ තනි කර ගන්න ඕන. I2 තනි කර ගන්න නම් මොකද කරන්න ඕන? I1 මේ පැත්තට ඍණ පදයක් විදිහට අරන් එනවා. එතකොට I2 සමානයි I ඍණ I1. එතකොට I කියන්නේ කීයද? 0.0.3.4යි. එයාගෙන් අඩු වෙන්න ඕන මෙතන කීයද? 0.0.17යි. 0.0.34න් 0.017ක් අඩු වුණාම එනවා අපිට උත්තරේ 0.017යි ඇම්පියර් කියලා. හරිනේ. අපිට එතකොට මෙහෙම I2 හොයාගන්න පුළුවන්. අගයන් දෙකම සමානයි නේද? හරි. දැන් ඔයාලට හිතනවා ඇති මේ I1 ධාරාවත් 0.017ක් ආවා I2 ධාරාවත් ආවා 0.017ක්. කොහොමද එහෙම වෙන්නේ? හරි. දැන් බලන්න මෙතන සංදිය මේ හරියට යනකොට තියෙන ප්‍රතිරෝධකයාගේ කීයද? ඕම් 200යි. මේ දෙන්නගේ ගැන කීයද? ඕම් 302ක් තමයි මේ සංදියෙන් පිටතට ගිහින් තියෙන්නේ. හරිද? සංදියෙන් පිටතට ඕම් 300 ප්‍රතිරෝධක දෙකක් තියෙනවා කියන්නේ මේ දෙපැත්තට යන ධාරාව මොකද වෙන්නේ? සමාන වෙනවා. බැරි වෙලාවත් මෙයා 400 මෙයා 300 තිබ්බනම් ධාරාව වෙනස් වෙනවා. මෙන්න මේ ප්‍රතිරෝධක දෙකේ අගයන් සමාන හින්දා මොකද වෙලා තියෙන්නේ? I1 ධාරාවයි I2 ධාරාවයි සමාන වෙලා තියෙනවා. තේරෙනවද? හරි. ඔතන එන ගාන හදා ගන්න බලන්න. හරි. එතකොට අපිට කර්චොෆ් ආශ්‍රිතව කර්චොෆ් නියම ආශ්‍රිතව ගණන් හදන්න තියෙන ওই විදිහට අපි තව ගණන් ටිකක් ඊළඟ දවසේ හදමු. එතකොට අදට අපි පන්තිය නවත්තමු. එතකොට ඊළඟ දවසේ අපි කර්චොෆ් ආශ්‍රිත ගණන් ටිකකුත් හදනවා. මම ඔයාලට ගණන් ටිකක් දාන්නම් ගෲප් එකට. ඒ ගණන් ටික සුළු කරලා බලන්න කොහොමද ගණන් ටික හදලා බලන්න ඔයාලට හදන්න පුළුවන්ද බැයිද කියලා. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ඉලෙක්ට්‍රොනික පාඩම පටන් ගමු. එතකොට PN සංදියක් කියන්නේ මොකද්ද? PN සංදිය හැදෙන්නේ කොහොමද? PN සංදිය අපි ඩයෝඩයක් හදාගන්නේ කොහොමද? ඩයෝඩ් එකේ හේතුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතකොට ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාව බවට පත් කරන්න කොහොමද කියන ඒ ටික කතා කරලා ඉවරලා සෙනව ඩයෝඩ් වලට ගිහින් ආලෝක විමෝචක ඩයෝඩ්ත් කතා කරලා අපි යන් ට්‍රාන්සිස්ටර් වලට. ට්‍රාන්සිස්ටර් වලට ගිහින් අපි ට්‍රාන්සිස්ටර් ගණන් ටික හදන්න පටන් ගන්න ඕන. ට්‍රාන්සිස්ටර් ගණන් වලින් පස්සේ අපි කාරකාත්මක වර්ධක කියන කොටසට. කාරකාත්මක වර්ධක වල කොටසත් ගිහින් ඊට පස්සේ අපි යන්න ඕන ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වලට ලොජික් ගේට් කතාවට. ඊට පස්සේ ලොජික් ගේට් ට්‍රාන්සිස්ටර් ප්‍රශ්න ටිකුත් අපි කතා කරන්න ඕන. හරි. එතකොට අපිට දැන් මේකේ කරන්න පුළුවන් ප්‍රශ්න සීමාවක් තියෙනවා. අපිට මේ වෙලාව ඇතුළත කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ. ඔයාලට මම ගණන් දෙන්නම් ගෲප් එකේ දාන්නම්. ඔයාලා ඒ ගණන් ටික හදන්න. ඔයාලා ඊට පස්සේ හදලා ඉවරලා ගෲප් එකේ ඕන රිප්ලයි එකක් දාන්න ගණන් හදලා ඉවරලා මට ඒක පොතින් මට පුළුවන් වෙලාවට මම ඒක රිප්ලයි කරන්න. නැත්නම් අපි ආයෙ ක්ලාස් එක කරන වෙලාවට මේ ගාන හදන්නේ මෙහෙමයි කියලා මම ඔයාලට කියලා දෙන්නම්. හරි. එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තමු. මම හිතනවා මේ වෙනකල් කොටස් ටික ඔයාලට තේරෙන්න ඇති කියලා. මේ වෙනකල් තිබ්බ කොටස් වල ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා මෙසේජ් එකක් දාන්න මට. එහෙම වුණොත් මම ඒ ටික ආයෙ කරලා දෙන්නම්. හරි. එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තමු. හැමෝටම good night. අපි ඊළඟ දවසේ ක්ලාස් එක කරමු. මම ක්ලාස් එක කරන දවස ගෲප් එකේ මෙසේජ් එකක් දාන්නම්.